කරමු මණ්ඩල ටික මොනවද කියලා. අපි පළවෙනිම කතා කරමු මේ මෙතනින් පටන් ගමු. මේ කියන්නේ චන්ද්‍ර මණ්ඩලය. ඔබට දැන් පැහැදිලිව පේනවා ඇතිනේ. හතක මේ කොටසට අපි කියනවා මේ චන්ද්‍ර මණ්ඩලය කියලා. ඊට පස්සේ අපි ගමන් කරනවා දෙවනුව මෙන්න මේ මණ්ඩලයට. මේ මණ්ඩලයට අපි කියනවා කුජ ක්‍රියා මණ්ඩලය කියලා. කොට මේ කුජ ක්‍රියා මණ්ඩලය. ඊගාට අපි මෙතෙන්ට මේ කියන ටිකට පෙන්නනවා අපි මේකට කියනවා බුධ මණ්ඩලය කියලා. එතකොට චන්ද්‍ර මණ්ඩලය, කුජ ක්‍රියා මණ්ඩලය, බුධ මණ්ඩලය. මේකට අපි කියනවා සූර්ය මණ්ඩලය කියලා. එතකොට මෙතන සූර්යයට අයිති ප්‍රමාණය තමයි මේ පෙන්නන සූර්ය මණ්ඩලය. ඊගාට අපි මෙතෙන්ට කියනවා මේ මැදවිල්ලත් එක්ක මේජෙන්ටික් ප්‍රදේශයට කියනවා මේකට ශනි මණ්ඩලය කියලා. ඒ කියන්නේ සෙනසුරට අයිති මණ්ඩලය. මෙතන දබරගිල්ල මුල ප්‍රදේශයේ මේ ටිකට අපි කියනවා ගුරු මණ්ඩලය කියලා. ඒ කියන්නේ බ්‍රහස්පතියට අයිති මණ්ඩලය. ඒකට මෙතන තියෙනවා අතක අපි ගත්තා මෙන්න මේ කියන කොටසට මේ කියන තැනට අපි කියනවා කුජ ජම්ම මණ්ඩලය කියලා. මේ කුජ ජම්ම මණ්ඩලය කියන්නේ කුජට අයිති භූමිය. ඒකට අපි ඊට පස්සේ මෙතන කියනවා අතේ මේ කියන ප්‍රදේශයට කියන්නේ මේ ටිකට කියනවා සිකුරු මණ්ඩලය කියලා. ඒ කියන්නේ සිකුරුට අයිති ප්‍රදේශය. ඒකට මේ කියන්නේ අති මුල් ප්‍රදේශය. ඒ කියන්නේ අතක මේ මුල් ප්‍රදේශය අපි දකිනවා රාහුට අයිති ප්‍රදේශයක. රාහුට අයිති ප්‍රදේශය තමයි මේ පෙන්වන්නේ. ඊට පස්සේ රාහුට ළඟම තියෙන ප්‍රදේශය මේකට කියනවා කේතු මණ්ඩලය කියලා. ඒකට මේ කියන්නේ කේතු මණ්ඩලය කියන්නේ කේතුට අයිති රාහුට අයිති මණ්ඩල දෙක වශයෙන් අපි දකිනවා. ඊට පස්සේ මේ කියන ප්‍රදේශය මේ අංගනක අතක මැද ප්‍රදේශය කියන්නේ මේ කියන ප්‍රදේශය අපි කියනවා කුජ තලාව කියලා. කුජට අයිති කාමාන්‍යයෙන් ග්‍රහ මණ්ඩල ලෝකයේ හස්තයක රාශි තුනක් නියෝජනය කරන්නේ ස්ථාන තුනක් නියෝජනය කරන්නේ කුජ. කියන්නේ ශක්තිය තමයි එතන නියෝජනය කරන්නේ. එතකොට මේ කියන මණ්ඩල වලින් ඔබට පැහැදිලිව දකින්න පුළුවන් දේ තමයි මේ මණ්ඩල. මේ මණ්ඩල ටික අපි අවබෝධ කරගන්න ඕනේ. ඒකට මේ චන්ද්‍ර මණ්ඩලය, ඒකට කුජ ක්‍රියා මණ්ඩලය, බුධ මණ්ඩලය, ඒකට මෙතන රවි මණ්ඩලය, ශනි මණ්ඩලය, ඊගාවට ගුරුගේ මණ්ඩලය, කුජ ජම්ම මණ්ඩලය, මේකට අපි කියනවා කුජ තලාව, මේක කේතු මණ්ඩලය, මේක රාහුගේ මණ්ඩලය, මේක සිකුරු මණ්ඩලය. ඒකට මෙතන කියනවා මෙතන මේක වෙන් වෙනවා මොනකයි අතට හිතන්නේ මේකට කියනවා කුසල අපි පෙර ආත්ම භවවල ගෙන ආපු හැකියාවන් පෙන්නන. මොකද එතෙන්ට කියනවා කුසල මණ්ඩලයක්. ඒකත් අපි එතන කියනවා තමන්ගේ කුසලතාවයන් කුසල මණ්ඩලය. මේක අපි කියන බුද්ධි මණ්ඩලය. කියන්නේ පෙර භව ආත්මානුකූලව ගෙන ආපු හැකියාවන් තියෙන කියන බුද්ධි මණ්ඩලය. මේකට කියන ක්‍රියා මණ්ඩලය. මේ අතක මේ පිටන කියන ක්‍රියා මණ්ඩලය. කොට මේ මණ්ඩල ටික තමයි ඔන්න මම අද පෙන්නන්නේ. කොට මේ දෙක මේ කුසල මණ්ඩලය කියන්නේ තමන්ගේ සහජ කුසල හැකියාවන් කොතෙක් තියෙනවද තීරණය කරගන්න ප්‍රදේශය. කොට මේකට කියනවා පෙර භවයෙන් ගෙන බුද්ධිය කොතෙක් තියෙනවද කියන එක දකීම. මේකෙන් කියනවා ක්‍රියා මණ්ඩලය. අපි කොතෙක් අපිට ක්‍රියාවන් වල යොමු වෙන්න පුළුවන්ද කියලා. කොට දැන් ඔබට පළවෙනිම දැනුවත් කරන්නේ හඳුන්වා දුන්නේ මේ මණ්ඩල ටික අවබෝධ කරගන්න. ආපහු කතා කරොත් මේක රාහු මණ්ඩලය, මේක චන්ද්‍ර මණ්ඩලය, කුජ ක්‍රියා මණ්ඩලය, බුධ මණ්ඩලය, රවි මණ්ඩලය, ශනි මණ්ඩලය, බුධ මණ්ඩලය, කුජ ජම්ම මණ්ඩලය, සිකුරු මණ්ඩලය, මැද තියෙන මේකට කියන කුජ තලාව, මේකට කුසල මණ්ඩලය, එතකොට මේකට කුසලතාවයෙන් මත කුසල මණ්ඩලය, බුද්ධි මණ්ඩලය, ක්‍රියා මණ්ඩලය. මේ මණ්ඩල ගැන ඔන්න මම ඔබට හැඳින්වීමක් පැහැදිලි කිරීමක් කරා. අපි මේ මණ්ඩල ගැනින් පස්සේ ඊළඟට එක මණ්ඩලය ගැන අපි කතා කරමු. මේන් තියෙන ඵල විපාක පීති වල ස්වභාවය, ඇඩතල වල හැබා ස්වභාවය බලලා අපි ඔබත් එක්ක කතා කරමු මේ මණ්ඩලය. පළමුවම අපිට දැනගන්න ඕන ප්‍රධානම දේ තමයි මේ මණ්ඩල රාශි ගැන අවබෝධය. ඊට පස්සේ අපි කතා කරමු රාශි මණ්ඩල. මේ ඇඟිලි මට්ටමින් මේෂ උසම මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේ රාශි 12. අපි යමු ඊට පස්සේ ඒවට. ඒ නිසා අද මෙතන මම මේ පාඩම නතර කරනවා. ඔබ මේ මණ්ඩල ගැන ටික කටපාඩම් කරගන්න. ඒ වගේම මතක තියාගන්න. මොකද ඒ මණ්ඩල වලට වෙන දේවල් ගැන අපි එකින් එක කතා කරමු.